කෙනෙක්ගෙන් ඇහුවොත් ගමනක් යන ලෑස්ති වෙද්දී වැඩිම කාලයක් වැය කරන්නේ මොකටද කියලා කොච්චර මොන උත්තර දුන්නත් ඇත්තම උත්තරය තමයි හිසකෙස් විලාසිතාව වෙනුවෙන් තමයි කාන්තා පිරිමි ભેදයක් නැතුව වැඩිම කාලයක් වැය කරන්නේ. ඉතින් ඔන්න හිසකෙස් විලාසිතාව ගැන උනන්දු වෙන ඔබ වෙනුවෙන් සමහරට ස්වයං රැකියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ විලාසිතාවක් වෙනුවෙන් වෙන්න පුළුවන්. අන්න එහෙම අය වෙනුවෙන් අදත් ලස්සන හිසකෙස් විලාසිතාවක් අපි අරන් ආවිලා තියෙනවා. රූපලාවන්‍ය ශිල්පිනී නෙළුම් තරංගා තමයි අද මේ විලාසිතාව අපිට කියලා දෙන්නේ. සුබදෑසනක් වාට. සුබදෑසනක්. හොඳයි ඔන්න අවුරුදු 12ක විතර පළපුරුද්දක් තියෙන කෙනෙක් මේ ශාස්ත්‍රය ඇතුලේ අද මොකක්ද කියලා දෙන්නේ? අද මම කියලා දෙන්නේ normal function එකකට යන්න පුළුවන් විදිහට අප්ඩු එකක් කියන්නේ විලාසිතාවක්. මම එනකොටම මේ පොඩ්ඩක් මම ඒක සෙට් කරගෙන ආවා. මොකද අපිට ටයිමින් එක අඩු හින්දා මුලින්ම මම මුළු කොණ්ඩෙම ස්මූත් කරගත්තා බ්ලෝ ඩ්‍රයි කරලා. ඊට පස්සේ යටින් පොනි ටේල් එකක් දාගෙන මෙතන සෙක්ෂන් එක මම පොඩ්ඩක් මේ හදාගෙන ආවා. කාල වේලාවත් එක්ක යම්කිසි ආකාරයකට සකස් කිරීමක් කරගෙන ඇවිල්ලා තියෙනවා නේ. ඔව් මම දැන් කරන්න පෙන්නන්නේ ඉස්සරහා ටික කොහොමද අපි කොහොමද පිටිපස්සට අරගෙනයි කොහොමද අප්ඩු එක අපි හදාගන්න විදිහ තමයි පෙන්නන්නේ. හොඳයි දැන් හර්ෂණ යශෝදරා තමයි. ඇයට තමයි මේ හිසකෙස් විලාසිතාව එකතු කරන්නේ නෙළුම් තරංගා. හොඳයි දැන් කොහොමද? හරි ඉස්සෙල්ලා මම දකුණු පැත්තේ තියෙන සෙක්ෂන් එක මුලින්ම බෑක්වෝම් කරගන්නවා. සෙක්ෂන් තුනකට තියෙන්නේ නේ? ඔව් සෙක්ෂන් තුනකට ගන්න ඕනේ. දැන් කෙනෙක්ට ෆන්ක්ෂන් එකක් කිව්වම විවිධාකාරයව තියෙනවා. අපිට යන්න පුළුවන් විවාහ මංගලෝත්සවයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාටි එකක් මේ ආදී විවිධාකාර උත්සව තියෙනවා. අන්න එහෙම අවස්ථාවකදී ඔබට ගැළපෙන විදිහට ඔබේ පෞරුෂත්වයට ගැළපෙන විදිහට තමයි මේ විලාසිතාවන් ඔබ එකතු කරගන්න ඕනේ. ඒකත් අපි විශේෂයෙන් මතක් කරනවා. බලන්න වෙනසක් කරොත් ඔබට අලුත් පෙනුමක් එක්ක වෙනස් ආකාරයෙන් ඔබේ ආදරණීයන් හමුවට යන්න හැකියාව ලැබේවි. බලමු අපි හර්ෂණයට කොයි ආකාරයෙන්ද මේ හිසකෙස් විලාසිතාව එකතු කරන්න කියලා. මේ නෙළුම් කොහොමද මොන වගේ කෙනෙක්ටද වැඩිපුර ගැලපෙන්නේ මේක? මේක ඕනම වයස් කාණ්ඩයක දාගන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. එහෙම විශේෂත්වයක් නැහැ. ඕනම කෙනෙක්ට මම කැමති ගොඩක් අර සාරියක් එහෙම අඳින කෙනෙක්ට නම් ගොඩක් මේක ලස්සනයි. අනුමත් එක ගලප ගන්න නේ. ඔව්. දැන් මම බෑක්වෝම් කරගත්තා. ගොඩක් කරගන්නත් එපා. මොකද දැන් ස්ටයිල් එක ගන්නවා ගොඩක් බෑක්වෝමින් ස්ටයිල් යනවා අඩුයි. ගොඩක් සිම්පල් ස්ටයිල් තමයි ගොඩක් ක්ලයන්ට්ස්ලා කැමති. ඔව් කාලෙන් කාලට විලාසිතාව ශාස්ත්‍රය වෙනස් වෙනවා. සුරු සැනින් වෙනස් වෙන ශාස්ත්‍රයක්. සාමාන්‍යයෙන් දැන් අපි මූණේ හැඩය ගැනත් හිතනවනේ. එතකොට මොන වගේ හැඩයක් තියෙන කෙනෙක්ටද මේක? මේ අපිට හැඩ විදිහට අපි ගන්න සෙක්ෂන් එක ස්පෙෂල් සෙක්ෂන් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. හැඩය අනුව. හැඩය අනුව අපිට දැන් ගොඩක් කියන්නේ ගොඩක් මුහුණ රවුම් කෙනෙක්ට නම් අපි ෆේස් ෆ්‍රේමින් එකක් කරලා අපිට හැඩේ අඩු කරගන්න පුළුවන්. දැන් හර්ෂණ විලාසිතාව වෙනස් කරන්නේ නැතුව විලාසිතාව සකස් කරන ක්‍රමය වෙනස් කරගන්න පුළුවන්. මම දැන් මේ සෙක්ෂන් එක පොඩ ට්විස්ට් කරලා පොඩි හැඩයක් අරගෙන ඔය පෙන්නමු පැහැදිලිව. දැන් ඔබ මේ වගේ විලාසිතාවක් තනියම අත්හදා බලන්න කැමති කෙනෙක් නම් ඔන්න අවස්ථාව තියෙනවා. ටිකක් පුරුදු වෙලා ඔබට පුළුවන් ඉතාමත් ඉක්මනින් මේ වගේ විලාසිතාවකට යන්න. ඒ වගේම තමයි ඔබ සැලොන් එකක් කරන කෙනෙක් නම් ඒ වගේම කේශාලංකරණ ශාස්ත්‍රයේ හෙට දවසේ ගමනක් යන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අර වෙනස් අදහසක් ගන්න. මේකම කරන්න ඕන නෑ. මෙතනින් එහා වෙනස් දෙයක් කරන්න යම්කිසි අයිඩියා එකක් ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. දැන් මොකද තත්ත්වය? ඔව් මම දැන් ස්ප්‍රේ කරනවා. මෙහෙම අර ගොඩක් හાર્ඩ් ස්ප්‍රේ පාවිච්චි කරන්න එපා. ටිකක් ඈතට කරලා. ඔව් ඈතට කරලා ස්ප්‍රේ කරලා අපි සෙට් කරගන්න බේබි හේර්ස් තියෙන ඒවා ෆික්ස් කරගන්නවා. ඔන්න සාදයකට විවාහ මංගලෝත්සවයකට වෙනත් ඕනෑම උත්සවයකට ඔබේ පර්සනැලිටි එකත් එක්ක ගලපා ගන්න පුළුවන් හිසකෙස් විලාසිතාවක් තමයි රූපලාවන්‍ය ශිල්පිනී නෙළුම් තරංගාද අපිට කියලා දෙන්නේ. දැන් තමන්ගේ විශේෂයෙන්ම ඇඳුමත් එක්ක මේ දේවල් ගලපා ගැනීම පිළිබඳව අය කිව්වා. සාරි එකක් අඳින කෙනෙක්ට මේක වඩාත්ම ගැලපෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ඔබ සාරියක් එක්ක සහභාගී වන ඉවෙන්ට් එකකට උත්සවයකට ඕනෑම අවස්ථාවකට මේ විලාසිතාව ගලප ගන්න පුළුවන්. දැන් මොනවද මේ ඔය විදිහට සකස් කරද්දී කෙනෙක් තනියම ගෙදරදී මේක කරගන්න ගියොත් වරද්ද ගන්න පුළුවන් තැන් මොනවද? වරද්ද ගන්න කට්ටිය දැන් අනිවාර්යෙන් බෑක්වෝම් කරගන්න ඕනේ. ඒක තමයි ගොඩක් අය වරද්ද ගන්න අර ගොඩක් අවුල් ජාලාවක් කරගන්නවා. එහෙම නැතුව හෙමිං සැරේ හොඳට බෑක්වෝම් කරගත්තා නම් මොකද බෑක්වෝමින් එකෙන් අපිට ලොකු වෙනසක් කරගන්න අනිවාර්යයෙන්ම නැත්නම් මෙසි ස්ටයිල් එකක් වෙනවා අපි හරියට බෑක්වෝමින් කරගත්තේ නැත්නම් කොණ්ඩයක්. දැන් නෙළුම් හිසකෙස් විලාසිතාව සම්බන්ධයෙන් මේ වෙනකොට මොනවද තියෙන ට්‍රෙන්ඩ්ස් වැඩිපුරම කැට්ටිය කැමති මොන වගේ ඒවටද?
දැන් නම් ගොඩාක් අය කැමති ස්ලීක් ස්ටයිල් කියන්නේ ගොඩාක් සිම්පල් ස්ටයිල් යන්න. දැන් බ්‍රයිඩ්ලා වුණත් කැමති half up half down වුණත් හරිම සිම්පල්. ගොඩක් සංකීර්ණ කරගන්න නැතුව සිම්පල්. නෑ ඉස්සර තමයි අපි ගොඩාක් ක්‍රිම්ප් ස්ටයිල් යන්නේ. දැන් ගොඩාක් කැමති වෙස්ටර්න් ලුක් එක වගේ. කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් වුණත් කැමති ගොඩාක් සිම්පල් ස්ටයිල් එකක් යනවා නම් මොකද දැන් අර හෙවි ස්ටයිල් දාන්නේ නැහැ. එතකොට මේ මේකප් එක සම්බන්ධයෙන්ුත් සැලකිලිමත් වෙන්න ඕනේ නේද? ඒ සම්බන්ධයෙන් මොන වගේද දැන් යන ට්‍රෙන්ඩ් එක? ඒකත් අර මං කිව්වා වගේ තමයි දැන් ගොඩක් අය කැමති නැහැ සිම්පල් තමයි යන්නේ. මොකද තමන්ගේ රූපේ විදිහටම පේන්න තමයි දැන් ගොඩක් අය කැමති මේකප් කරන්නත්. මොනකට වඩා කෘතිම ස්වරූපයකට පත් වෙන්නේ නැතුව බොහොම සරලව සැහැල්ලුවෙන් විශේෂයෙන්ම බටහිර පිරිස වැඩිපුරම කැමති තමන්ගේ තියෙන සුන්දරත්වය සුදු වුණත් කළු වුණත් ඒක ටිකක් උපමට්ටම් කරගෙන මේකප් එකක් එක්ක ඉස්සරහට ඉතින් වර්තමාන යුග ආසියාතික රටවල් වලත් ඒ ට්‍රෙන්ඩ් එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා කළු අය සුදු අය හැබැයි තමන්ගේ ස්වභාවික ලස්සන වඩාත් මතු කරගන්න උත්සාහ කරනවා. ඔන්න දැන් ටිකෙන් ටික අපේ හර්ෂණයේ හෙයාර් ස්ටයිල් එක සකස් වන ආකාරය අපිට දකින්න හැකියාව ලැබෙනවා. දැන් අර අවුල් ජාලයක් වගේ තියෙන තැන් ටික නේද? ටිකෙන් ටික පිළිවෙලක් වෙනවා අපිට පේනවා. මම දැන් හෙයාර් ස්ප්‍රේ කරා. පොඩක් හෙයාර් වැක්ස් එකක් කරන් ආයෙ පොඩක් අර නීට්නස් එක හදා ගන්න ඕනේ. ඒකත් අර අනිත් පැත්ත වගේම ට්විස්ට් කරලා මම මගේ පොනිටේල් එක රඳව ගන්නවා. හැබැයි ඒක රඳව ගන්නෙත් මම සෙක්ෂන් දෙකකට. එකම සෙක්ෂන් එකට නෙමෙයි. ක්ලිප් කර ගන්නවනේ. ඔව්. හොඳයි දැන් අපි දැක්ක මුලින්ම සෙක්ෂන් 3ක් තිබ්බා. කොටස් 3කට තමයි හිසකස් තිබුණේ. දැන් ඔන්න ටිකෙන් ටික මේක ලස්සන විලාසිතාවක් බවට පත් වෙනවා. දැන් ඉදිරිපස කොටස කොහොමද මොකද්ද කරන්නේ? මම චුට්ටක් මෙතනින් ෆේස් ෆ්‍රේමින් විදිහට තියාගත්තා. මොකද මට වුණා පොඩක් යාගේ ස්ටයිල් එක තවත් ලස්සන කරන්න. ඒක මම චුට්ටක් මෙහෙම ඉස්සරහින් තියාගත්තා. දැන් මම මේ සෙක්ෂන් එකත් ට්විස් කරලම මේ පැත්තෙන් ෆික්ස් කරගන්නවා. ඒ පොයින්ට් එකටම. දැන් නෙළුම් අවුරුදු 12ක් වෙනවා ඔයා මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා. එතකොට කාන්තාවක් විදිහට දැන් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. තවත් පිරිසක් එක්ක කටයුතු කරන්න ලැබිලා තියෙනවා. දැන් එහෙම බලන් ඉන්නවා නුගසෙවණෙන් බොහෝ අදහස් ගන්න. එහෙම කෙනෙක්ට මේක විලාසිතාව කරන ගමන් අපි කියමුකෝ මොකක්ද රහස මේක? ඇත්තටම ඉතින් අවුරුදු 12ක් මං වැඩ කරා. කියන්නේ අනිවාර්යෙන් ඉතින් තමන් හරි තැනක ඉගෙන ගන්න ඕනේ. මේ ෆීල්ඩ් එක අපි දැන් ගොඩක් අය ඉන්නවා. ඉගෙන ගත්තා ආයි සලොන්ස් දාන කයි. නමුත් ඊට වඩා හොඳයි හොඳට ඉගෙනගෙන මේක එක්ස්පීරියන්ස් එක අරගත්තා නම් ඒක තමයි වටින්නේ. හොඳට එක්ස්පීරියන්ස් එක කරගන්න. මොකද මේ හෙයාර් ස්ටයිල් එහෙම අපි අති පුරුදු වෙන්න ඕනේ. කරලා හරලා පුරුදු වුණාම ඇත්තට මේ විදියට හැමදේම කරගන්න ලේසි වෙනවා. දැන් අර ඔෆිස් එකක රස්සාවක් කරනවට වඩා තමන්ගේ හැකියාවෙන් ස්කිල් එකෙන් මේ වගේ දෙයක් කරන එක අභියෝගයක් නෙමෙයිද මේ කාලේ? ඔයා දකින්න විදියට. මම හිතන්නේ නැහැ තමන් කරන වැඩේ හරියටම කරනවා නම් ඒක අභියෝගයක් වෙන්නේ නැහැ කියලායි මම හිතන්නේ. දැන් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට නෙළුම්ට තියෙන ලොකු ඉල්ලුමක් ඇගේ ඉසකස් විලාසිතාවට මේකප් වලට කොහොමද පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මේ ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ මට? ඇත්තටම මම හරි සතුටුයි. මම ටික කාලෙකින් තමයි මොකද මම විදේශගත වෙලා ඉඳලා මම ලංකාවට ආවේ. ඉතින් මේ ආපු කාලේ මගේ ළඟට එන ක්ලයන්ට්ස්ලාට මම ඉතින් එයාලා හැමෝම හරි සතුටුයි. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක හෙයාර් ස්ටයිල් වලට මේකප්ස් වලට හැමෝම හරි කැමතියි. ඉතින් ඉතින් සතුටුයි ඒ ගැන. දැන් ඔන්න ටිකෙන් ටික සුන්දර විලාසිතාවක් නිර්මාණය වෙනවා. මම දැන් රබර් බෑන්ඩ් දෙකක් අරගෙන පොඩි ඒකට බොබි පින් දෙකක් දාගත්තා. ඒක තමයි මම රඳවගන්නේ මම මේ ස්ටයිල් එකට. මොකද පින්ස් පාවිච්චි කරන්නේ නැහැ ගොඩක්. ඉස්සර වගේ ගොඩක් මේ ක්ලිප්ස් ගාන්නේ නැහැ කොණ්ඩෙට. මම දැන් හොඳයි අපි පොඩ්ඩක් පැහැදිලි පෙන්නමු ටිකක් විතර හරවම ඒව. ඔන්න ඔබට දැන් පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තියෙන පොඩ්ඩක් විතර අන්න හරි ඔන්න දැන් අපි කරගෙන යමු ඉස්සරහට පුළුවන්ද? හොඳයි. දැන් ඔන්න මේ විලාසිතාවේ පැහැදිලිව ඔබට දකින්න පුළුවන්කම තියෙනවා කොහොමද කරන්න කියලා. විශේෂයෙන්ම හිසකස් විලාසිතාවක් කරද්දී ප්‍රධාන වශයෙන්ම රූපලාවන්‍ය ශිල්පීන් බලන දෙයක් තමයි නීට්නස් එක. මේක පිළිවෙලක් තියෙන්න ඕනේ. කරන වැඩේ හොඳ නිමාවක් තියෙන්න ඕනේ කියන එක. නෙළුම් කොහොමද මේ පිළිවෙල දකින්නේ නීට්නස් එක? නීට්නස් එක අනිවාර්යයෙන්ම හෙයාර් ස්ටයිල් එක තියන්න ඕනේ. දැන් මෙසි ස්ටයිල් කියලා තියෙනවා. නමුත් මෙසි ස්ටයිල් එකක් වුණත් ඒකත් නීට් එකට අපි කරන්න ඕනේ. ඒකට ස්ප්‍රේ එක පාවිච්චි කරන එක විදිය. ඒ වගේම අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් තමයි ඒකට ඉම්පෝටන්ට් වෙන්නේ. ඒක මම දැන් මගේ මේ හෙයාර් ස්ටයිල් එක පොඩ්ඩක් වොලියුම් එක ගන්න මම පොඩි ස්පොන්ජ් එකක් පාවිච්චි කරනවා. මේක අර ඩෝනට් ලොකු බන් එකේ මම පොඩි කෑල්ලක් අරගෙන තමයි මේක රඳවගන්නේ.
එක මේ විදිහට හිසකෙස් ප්‍රමාණය ටිකක් වැඩි කරලා පෙන්වන්න පුළුවන්. වැඩි කරලා පෙන්වන්න. මෙන්න මේ විදිහට මෙතනින් සෙක්ෂන් කරගන්න. දැන් මේ ශාස්ත්‍රයේ ඉස්සරහට යන ඔබට අපි කලින් කිව්වා වගේ මේකම කරන්න අවශ්‍ය නැහැ. අයිඩියා එකක් ගන්න පුළුවන්. වෙනස් විදිහේ තව නිර්මාණ ඔබට කරන්න පුළුවන්. මොකද මේක කලාවක්. මේක ආර්ට් එකක්. මේක ඇතුලේ බොහෝ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ වෙනස් දේවල් කරන තරමට තමයි පාරිභෝගිකයන් ඔබත් එක්ක අත්වැල් බැඳගන්නේ. ඉතින් අවුරුදු 12ක් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට නෙළුම් තරංගා ලබාගත් අත්දැකීම් තමයි ඔබත් එක්ක බෙදා හදාගන්නේ. ඔබත් ලබන අත්දැකීම් ඔබට තනිවම හැඩවෙන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අමතර මුදලක් ඔබේ ජීවිතයට එකතු කරගන්න, ඔබේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරගන්න ඔබට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද තව කෙනෙක් ලස්සන කරනවා කියලා කියන්නේම නේද නෙළුම්? ඒක වෙනස්ම විදිහේ අත්දැකීමක් සහ හොඳ දෙයක්. ඒක ඇත්තම තම සතුටු වෙනවා. තව කෙනෙක් ලස්සන කරලා ඒක හරි වටිනවා. ඒක ආත්ම තෘප්තියක් නේද? අනිවාර්යෙන්. හොඳයි. දැන් මොකද කරන්නේ? දැන් මම පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්න. මම එන්න කලින් මම කර්ල්ස් කරගෙන ආවේ. මම පොඩ්ඩක් ඒක ස්ප්‍රේ කරලා ආයි ස්මූත් කරගන්නවා. දැන් මේ වගේ විලාසිතාවයකට කොහොමද මේට එන පාරිභෝගිකයන් අතරින් කොහොමද තියෙන ඉල්ලුම? ඔව් ගොඩක් ටීනේජර්ස්ලා ඇවිල්ලා මගේ ටීනේජ් කට්ටිය කියනවා මේ වගේ නෝමල් ස්ටයිල් එකක්. කියන්නේ මේක ටෙක්ස්චර් එකක් තියෙනවා. ගොඩක් ස්ලීක් ස්ටයිල් එකකුත් නෙමෙයි. ඉතින් ගොඩක් අය කැමතියි මේ වගේ කරගන්න. දැන් හිසකෙස් වලට වර්ණ ගන්නපු පිරිස ඉන්නවා. එතකොට ඒ වගේ අයටත් පුළුවන් ද මේක ගැටලුවක් නැද්ද? ගැළපෙනවද කොහොමද? ඔව් දැන් මගේ මොඩල්ටත් එයාත් කල එකක් කරලා ඉන්නේ. ඒ හින්දා එහෙම නැ කල එකක් කරාම අපි කරන ස්ටයිල් එක ටිකක් තවත් ලස්සන වෙන එකක් තියෙනවා. ඔප්නං වෙනවා. අනිවාර්යයෙන්. මොකද මේ ගොඩක් බ්ලැක් හෙයා එකකට වඩා කලර් හෙයා එකකින් මේ කියන්නේ ඒක පේන විදිහ වෙනස් වෙනවා. හොඳයි. දැන් ඔබට මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් විමසා බලන්න රූපලාවන්‍ය ශිල්පිනී නෙළුම් තරංගා සම්බන්ධ කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා 076යි 96යි 88යි 501 076යි 96යි 88යි 501 කියන දුරකථන අංකය ඔස්සේ ඇය කැමති ඔබට යම් ගැටලුවක් ඇති වෙන තැනකදී ඊට අවශ්‍ය පිළියම් ලබා දෙන්න. මොකද තව කෙනෙක්ගේ දියුණුවක් දකින්න ඇය කැමති නිසා. ඉතින් පොඩි තැනකින් පටන් අරගෙන අද වෙනකොට ශාස්ත්‍රයේ හොඳ ගමනක් යන කෙනෙක්. හෙළු මොකද හිතෙන්නේ මේ තමන්ගේම හැකියාවකින් ඉස්සරහට යන ගමන ගැන? ඒක ඉතින් ඒක හරි වෙනස් දෙයක්. අපි කාටවත් දැන් මම මගේ ෆීල්ඩ් එකේ මම මගේ සලෝන් එකේ මට ඕන දේ මම කරනවා. මම කාටවත් යටත් නැහැ. ඉතින් ඒකත් එක්කම තමන්ගේ හැකියාව ලං පෙන්නන එක ගැන නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් මම හරි ආසයි ඒ ගැන. දැන් ඔයාගේම නිර්මාණත් කරනව නේද? කියන්නේ ඔයාම නිර්මාණය කරන දේවල් කරනවනේ? කරනවා. දැන් කියන්නේ අනිවාර්යයෙන්ම දැන් අපි කොච්චර අපි ස්ටයිල් එකක් බලන් හිටියත් නමුත් ඒ ස්ටයිල් එකම මේ අපිට කරන්න අමාරුයි. අපි අපේ විදිහට අපි එක නිර්මාණය කරගන්න ඕනේ. තව කෙනෙක් දාන ස්ටයිල් එක අපිට ඒ විදිහටම ක්ලයන්ට් දෙන්න බෑ. ඔන්න දැන් ටිකෙන් ටික හර්ෂණීගේ හෙයාර් ස්ටයිල් එක තමයි මේ නිර්මාණය වෙන්නේ. බොහොම සුන්දර විදිහට තමන්ගේ පවුලේ අය එහෙම නැත්නම් යාළුවෝ ඔෆිස් එකේ කට්ටිය එකතු වෙන තැනකදී ඔබට පුළුවන්කම තියෙනවා හැමදාම දකින්න පෙනුමට වඩා ටිකක් වෙනස් ස්වරූපයක් ටිකක් වෙනස් විදිහේ ස්වරූපයක් එක්ක ඔබේ ආදරණියන් එක්ක අත්වල බැඳ ගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ හෙයාර් ස්ටයිල් එකක් මේකක් විතරයි. ඉතින් ඔබට පුළුවන් නිර්මාණශීලීව තවත් වෙනස් විදිහට යන්න සහ මේක ඇතුලේ තියෙන බේස් එක නේද? පදනම හඳුනගත්තට පස්සේ අලුත් නිර්මාණ කරන්න ඔබටත් පුළුවන්කම තිබෙන බව අපි මතක් කරනවා. 076යි 96යි 88යි 501 076යි 96යි 88යි 501 කියන දුරකථන අංකය ඔස්සේ රූපලාවන්‍ය ශිල්පිනී නෙළුම් තරංගා ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒ වගේම තමයි ඔබ හිතේ ඉන්නවා නම් මමත් මේ ශාස්ත්‍රය ඔස්සේ ඉස්සරහට යන්න ඕන කියලා හිතේ ඉන්න එපා. දෙයක් කරලා පටන් ගන්න. ඇයත් එහෙම ඉස්සරහට ගියපු කෙනෙක්. දැන් මොකද තත්ත්වේ? දැන් මම අර ඉතුරු වෙලා තිබ්බ කෙස් කොණ්ඩ ටික මෙතනින් මේ ෆික්ස් කරගත්තා. මලක් ආකාරයට මම ඒක දැන් කොණ්ඩේ පිටුපස කොටස තමයි අවසන් කරන්නේ. බලමු අපි කොයිතරම් දුරට හර්ෂණීව සුන්දරව පේනවද කියලා සහ ඇගේ රූපය තව තවත් ඔපනයන් වෙලා කොයි ආකාරයෙන්ද පේන්නේ කියලා අපිට සම්පූර්ණයෙන්ම බලා ගන්නත් පුළුවන්කම තියෙනවා. හොඳයි. අපිට පේනවා ටිකෙන් ටික දැන් අවසාන අදිරේ ඉන්නේ අපි නේද? ඔව්. දැන් ක්ලිප්ස් පාවිච්චි කරනකොට කොහොමද? සමහර කට්ටිය අපි දකිනවා
පිළිවෙලට කරන්න ඕනේ කියලා වැඩිපුර ක්ලිප්ස් පාවිච්චි කරන අවස්ථා තියෙනවානේ. ඔව් ඒ කියන්නේ ගොඩක් කියන්නේ කොණ්ඩේ අපිට ස්ට්‍රෝං කරගන්න ඕන නම් දැන් මොකද අනිවාර්යෙන් පාටි එකට යනවා කියන්නේ මෙයා ඩාන්ස් කරනවා. ඒ හින්දා අපිට ක්ලිප්ස් වැඩිපුර පාවිච්චි කරනවා කොණ්ඩේ ගොඩක් රඳා පවත්ව ගන්න. ඔන්න දැන් ටිකෙන් ටික අපිට පුළුවන්කම තියෙනවා අපි පාත් කරන්න. හොඳයි. අපිට දැන් පුළුවන් මං හිතන්නේ හර්ෂණයගේ හෙයාර් ස්ටයිල් එක සම්පූර්ණයෙන්ම කොයි ආකාරයෙන්ද පේන්නේ බලන පිරිසට කොහොමද ලස්සනට පේන්නේ කියලා බලන්න. හරි නේද දැන්? කරන නිර්මාණය මේකත් නිර්මාණයක් නේ. කරන නිර්මාණය කලාත්මකව ලස්සනට කරොත් අනිවාර්යෙන්ම ඔබ පාරිභෝගිකයන් හොයාගෙන යන්න අවශ්‍ය වෙන එකක් නැහැ. පාරිභෝගිකයන් ඔබව අනිවාර්යෙන්ම හොයාගෙන එනවා. ඒක තමයි රහස ඕනම කෙනෙක්ගේ සාර්ථකත්වයේ. ඔන්න අවසාන අධීරත් මං හිතන්නේ දැන් සම්පූර්ණයි. අපිට බලන්න පුළුවන් ඇයව සම්පූර්ණයෙන්ම කොයි ආකාරයෙන්ද පේන්නේ කියලා. එළම කොහොමද තත්ත්වය දැන්? ඔව් තමයි පින්ස් ටික ඇප්ලයි කරනවා. මේ ආකාරයට ඕනෑම උත්සව අවස්ථාවකට ඔබට ගලපා ගන්න පුළුවන්. හැබැයි ඔබේ ඇඳුමත් එක්ක ගලපා ගන්න පුළුවන් හිසකෙස් විලාසිතාවත්ම අපිට බලමු අපි හර්ෂණීව නැගිට්ටුවොත් අපිට පුළුවන් මේ සම්පූර්ණයෙන්ම දැක බලා ගන්න කොයි ආකාරයෙන්ද මේ අපිට දකින්න පුළුවන් වෙන්නේ කියලා මේ හිසකෙස් විලාසිතාව. හොඳයි. කාල වේලාවත් එක්ක අපි ඔන්න දැන් හරි අපි හර්ෂණයට ආරාධනා කරනවා සම්පූර්ණ පෙනුම අපිත් එක්ක බෙදා ගන්න කියලා. ඔන්න මේ ආකාරයෙන් තමයි ඔබට ඔබේ ඇඳුම වෙනස් වෙන්න පුළුවන්. ඔබට ගැලපෙන විදිහට තෝරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පොඩක් අපි හැරෙමු අනිත් පැත්තට අන්න හරි. නෙළුම් තරංගා තමයි ඔය ආකාරයෙන් නැදෙන්න අපි ඔන්න සමීප දසුණක් ඔබට ලබා දෙනවා. බොහොම පිළිවෙලට හැඩට උත්සව අවස්ථාවකට යන්න කැමති තරුණියකට හොඳම විලාසිතාවක් විදිහට මේ විලාසිතාව හඳුන්වා දෙනවා. මේ ගැන යම් ගැටලුවක් තියෙනවා නම් 076 96 88 501ට යොමු කරන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. හර්ෂණී යශෝදරා තමයි අද දවසේ මේ හිසකෙස් විලාසිතාව එක්ක අපි හමුවට එන්නේ. ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනී නෙළුම් තරංගා තමයි මේ හිසකෙස් විලාසිතාව අයට එකතු කරන්නේ. ඔබට හැඩ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබේ ආදරණීයන් හැඩ කරන්නත් පුළුවන්. ස්වයං රැකියාවක් විදිහට ඔබට තව කෙනෙක්ව හැඩ කරන්නත් පුළුවන් බව අපි මතක් කරන ඔන්න ලස්සන දේවල්, හොඳ දේවල්, ජීවිතේ වෙනස් කරන දේවල් අපි නුගසේවණෙන් අරගෙන එන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා රූපලාවන්‍ය ශිල්පිනී නෙළුම් තරංගා. ඒ වගේම හර්ෂණී යශෝදරා ඔබ දෙපළටම අපි තවත් සුන්දර විශේෂාංගයක් එක්ක ඉක්මනින්ම ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. යුගානි සූදානම්ෙන් ඉන්නවා.